හොඳයි ළමයි අපි බලමු මෙන්න මේ වාක්‍ය තුන කොහොමද ඉංග්‍රීසි වලට අපි ට්‍රාන්ස්ලේට් කරගන්නේ කියලා. මම දන්නවා ඔයාටම ඕන කියලා කියන වචනයෙන් තමයි මේ වාක්‍ය බැඳෙන්නේ. මේ දෙන්න බැඳෙන්නේ that කියන වචනේ that කියන එක. මම දන්නේ ඔයාටම ඕනද කියලා the කියලා කියන වචනෙන් තමයි the කියලා කියන එකෙන් තමයි මේ වාක්‍ය දෙක බැඳෙන්නේ. whether කියන එක මම එන්නම් ඔයාටම ඕන වුණොත් කියලා at කියලා කියන වචනෙන් තමයි මේ වාක්‍ය දෙක බැඳෙන්නේ. බලමු ට්‍රාන්ස්ලේට් කරගන්න විදිය. ළමයි මම දන්නවා ඔයාටම ඕන කියලා කියන එකේදී මම දන්නවා එක වාක්‍යයක් ඔයාටම ඕන තව එකක්. මෙන්න මේ කියලා කියන වචනය වාක්‍ය දෙක මැද බැගින්න. මේක මැද බැගින්න. හරි. මම දන්නවා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මේක සිම්පල් ප්‍රසන්ට් එකක් සරල වර්තමාන. I know. දාන්න මැදට කියලා කියන වචනේ මැදට දාන්න that. I know that. ඔයාටම ඕන ඒකත් සිම්පල් ප්‍රසන්ට් එකක් ඕන වෙනවා කියන එක you need. මෙතනට want එක දාන්න පුළුවන් ටිකක් අර විධිමත් අර්ථයක් ගන්න අපි need කියන වචනේ පාවිච්චි කරනවා. need එකේ සිංහලෙන් වඩාම හොඳ අර්ථය අවශ්‍ය වෙනවා කියන එක. දැනට ඕන කියන need දාමු. I know that you need me. Okay. This one. මම දන්නේ ඔයාටම ඕනද කියලා. දැන් කියලා නෙවෙයි ළමයි the කියලා. ඕනද කියලා. the කියලා. දැන් බලන්න. එතනත් වාක්‍ය දෙකයි මම දන්නේ එකයි ඔයාටම ඕන තව එකයි. දැන් මේක ළමයි අපි මේ සම්බන්ධ කරන වචන විදියට ගන්නවා the කියලා කියන්නේ. එයාව ගේන්න මැදට. එතකොට මම දන්නේ කියන්නේ සිම්පල් ප්‍රසන්ට් නෙගටිව් එකක්. දන්නේ, යන්නේ, එන්නේ සිම්පල් ප්‍රසන්ට් නෙගටිව් එකක්. අපි don't එක හරි doesn't එක හරි දානවා. ඒ අනුව මම දන්නේ කියන්න I don't know. මම දන්නේ I don't know. දාන්න වචනේ the කියලා කියන වචනට කියන්නේ අපි whether. I know whether. I don't know whether. දැන් දාන්න ඔයාටම ඕන උඩ වගේමයි you need me. I don't know whether you need me. හරි. third එක මම එන්නම් ඔයාටම ඕන උනොත් කියලා. දැන් ළමයි කියලාත් නෙවෙයි the කියලාත් නෙවෙයි at කියලා. දැන් මොකද වෙන්නේ අර වගේමයි වාක්‍ය දෙකයි මම එන්නම් එකයි ඔයාටම ඕන උනෝ ළඟින් නවත්තනවා. මෙතන සම්බන්ධ කරන වචනේ මොකක්ද අපේ at කියලා කියන්නේ. මෙයාව ගේන ළමයි මැදට. ඒ අනුව අපි ගන්නවා මම එන්නම් මේක ළමයි සිම්පල් ෆියුචර් එක. එන්නම් අනාගතෙන්, යන්නම් අනාගතෙන්, කන්නම් අනාගතෙන්. සිම්පල් ෆියුචර් පොසිටිව් එකක්. will එකයි verb එකයි එනවා. මම එන්නම් I දිග අවස්ථාව ගමු අපි. I will come. හරි? I will come. මෙතනට දානවා අපි දැන් මොකද්ද? at කියලා කියන වචනය. at කියලා කියන්න අපි දාන්නේ ළමයි in case. I'll come in case. හරි? in case ඔයාට මාව ඕන. අරගම තමයි ඔයාට මාව ඕන. You need me. I'll come in case you need me. හරි. දැන් බලන්න මෙතන කියලා කියන වචනෙට that, the කියලා කියන්න whether,
කියලා ලියන්න in case. වෙනම බලමු. ඔයාට මාව ඕන කියලා that you need me. ඔයාට මාව ඕනද කියලා whether you need me. ඔයාට මාව ඕන වුණොත් කියලා in case you need me. තව අපි පොඩි උදාහරණයක් ගමු. ඔයා try කරනවා කියලා. ඔයා try කරනවද කියලා. ඔයා try කළොත් කියලා. බලන්න උත්තර පුළුවන්ද කියලා. ඔයා try කරනවා කියලා. that you try. ඔයා try කරනවද කියලා. whether you try. ඔයා try කළොත් කියලා. in case you try.